ඔයාට කවදාරි හම්බෙලා තියෙනවද ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් විදිහේ ක්‍රෂ් එකක්? අපි අද කතා කරන්න යන්නේ තමන්ගේ මුළු ජීවිතේම ක්‍රෂ් එකක් නිසා වෙනස් කරගත්ත කොල්ලෙක් ගැන. මේ පොතේ නම තමයි My Dear Crush. ලියලා තියෙන්නේ දිනු වීරරත්න. මේ පොත හරිම ලස්සන පොතක්. මම පෙන්නන්නම් ඔයාලට මේකේ ඇතුළ හරිම වෙනස් විදිහකට වෙනස් වයිබ් එකකට මේක හදලා තියෙන්නේ. මේක තියෙන අර අමුතු වයිබ් එක නිසාම මේ පොත කියවන්න හරිම ආස හිතුණා. ඒ වගේ මේ පොත ලියවිලා තියෙන්නේ තරුණ අයව ටාගට් කරලා. එයාලගේ වචන වලින් තමයි මේ පොත ගොඩක්ම ලියවිලා තියෙන්නේ. ඉතින් මේ පොතේ කතාව වෙන්නේ ක්‍රෂ් එකක් ගැනනේ. ඒ ක්‍රෂ් එක මොන වගේද කියලා මම කියන්නම්. මේකේ ඉන්නවා ප්‍රධාන චරිතයක්. ඒ තමයි පුනීත්. මේ පුනීත්ට දවසක ගෑන් ළමයෙක් ගැන ක්‍රෂ් එකක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපිට කෙනෙක් ගැන ක්‍රෂ් එකක් ඇති වෙන්නේ එක්කෝ එයාත් එක්ක කතා කරලා එහෙම නැත්නම් එයාගේ අපියරන්ස් එකට සමහර ලාට අපිට කැමැත්තක් ඇති වෙනවා. හැබැයි ඒ ක්‍රෂ් එක ඩයි හાર્ඩ් වෙන්න නම් එයාත් එක්ක අඩුම වචනයක් හරි කතා කරලා තියෙන්න ඕනේ. මේ පුනීත්ට එහෙම නෙමෙයි. අහම්බෙන් එයාගේ කැම් එකට ફોකස් වෙච්ච ගෑන් ළමයෙක් ගැන එයාට ක්‍රෂ් එකක් ඇති වෙනවා. ඒක හරිම නෝමල් දෙයක්. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. ඒකේ විශේෂත්වය තමයි මේ පුනීත්ට ඒ ක්‍රෂ් එක ඩයි හાર્ඩ් වෙනවා. ඒ කියන්නේ එයාගේ මුළු ජීවිතේම ඒ ගෑන් ළමයා මත ඩිපෙන්ඩ් වෙන තරමට ඒ ක්‍රෂ් එක ප්‍රබල වෙනවා. හැබැයි හොඳම කාරණේ ඒ ගෑන් ළමයාත් එක්ක එයා වචනයක්වත් කතා කරලා නැහැ. ඇත්තම කිව්වොත් එයා ඒ ගෑන් ළමයාව හරියට දැකලාත් නැහැ. එයා ගොඩක්ම ඒ ගෑන් ළමයාව දකින්නේ කැම් එක හරහා. කියන්නේ ඇත්තටම දැකලා නැහැ. ක්‍රෂ් එකේ කතාව කොහොමද යන්නේ? මෙයාට හම්බ වෙනවා කියාරා කියලා ගෑන් ළමෙක්. මේ කියාරත් එක්ක එයාගේ පොඩි ආදර සම්බන්ධයක් වගේ එකක් ඇති වෙනවා. මම එතන පොඩි හිස්තැනක් තියන්නම් ඒක ඔයාලා කියවලම් බලා ගන්න ඕන නිසා. එතකොට මේක ඇතුළේ කතා වෙන්නේ ඔය ආදරය, ක්‍රෂ් එක ඔය දේවල් ගැන විතරද? නෑ. මේක ඇතුළේ තියෙනවා හරි අපූර්ව යාළුකමක්. මෙයාගේ හොඳම යාළුවා තමයි හේමාල් කියන්නේ. මේ හේමාල් එක්ක තියෙන්නේ හරිම ලස්සන බැඳීමක් මේ පුනීත්ට. ඉතින් ඒක මාර ලස්සනට මේ කතාව ඇතුලේ විස්තර වෙලා තියෙනවා. ඒත් එක්කම මේක ඇතුලේ කතා වෙන දෙයක් තමයි පුනීත් කියන්නේ හොඳට සල්ලි තියෙන පවුලක කෙනෙක්. එයාට එහෙම සල්ලි ප්‍රශ්නයක්වත් එහෙම කිසිම දෙයක් පොඩි කාලේ ඉඳන්ම දැනගෙන තිබ්බ කෙනෙක් නෙමෙයි. එයා ගෙදරින් සල්ලි අරගෙන දියුණු වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මේ පුනීත් කියන්නේ. එයා කැමති පොඩි කාලේ ඉඳන්ම මේ එයා කැමති විදිහට දෙයක් කරලා එයාගේ මහන්සියෙන් දියුණු වෙලා තැනකට එන්න. ඒත් ඒකට එයාගේ තාත්තා කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ තාත්තා ප්‍රෙෂර් කරන්නේ තාත්තා කැමති දේ එයාගේ ළමයා ලව්ව කරගන්න. සමහර අම්මලා තාත්තලා කැමති තමන්ගේ ළමයා තමන් කැමති දේ කරනවට. හැබැයි තමන්ගේ ළමයා කැමති වෙනස්ම දෙයකට. එතකොට එතන අර පොඩි ගැටණයක් ඇති වෙනවා. ඒත් එක්කම අර තමන් ආස දේ කරන්න ළමයින්ට chance එකක් නැති වෙන එකක් කියලා අර ළමයි ගොඩක් ප්‍රෙෂර් වෙන එකක් වෙනවා. ඉතින් ඒකත් මේකේ කතා වෙන දෙයක්. ඉතින් මේ පුනීත් කියන්නේ ටිකක් මුරණ්ඩු සෙල්ලක්කාර චරිතයක්. ඒත් එක්කම අර ක්‍රෂ් එක ගැන යාගේ හිතේ තියෙන හැඟීම් එක්ක යාට සමහර වෙලාවට යාගේ ළඟම ඉන්න අයව අමතක වෙනවා. එයාට යාවත් කන්ට්‍රෝල් නැති වෙලාවක් තියෙනවා. ඉතින් මේකේ කතා වෙනවා අපි අර ළඟින්ම ඉන්න අයව පරිසම් කරගන්න නැතුව අර දුර තියෙන හීන පස්සේ ගිහිල්ලා අපිට සමහර වෙලාවට හම්බෙන්නෙත් නැති හීන පස්සේ ගිහිල්ලා සමහර වෙලාවට අපි අපේ ළඟම අයගේ හිත රිද්දන විදිහ ඒ ගැනත් මේකේ කතා වෙනවා. ඉතින් මට නම් මේ පොත හිතෙන්නේ ෆැන්ටසියකුත් එක්ක රියල් වර්ල්ඩ් එකේ දේවල් හරි ලස්සනට එක්ස්ප්ලේන් කරපු පොතක් විදිහට. ඉතින් මේ පොත කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද කියලා. කියවපු නැති අය අනිවාර්යෙන්ම කියවන්න. හරිම ලස්සන පොතක්.